අද vlog එකෙන් මම ඔයාලට අරගෙන ඉන්නේ guys ඔසී ලයිෆ් එකේ ඇත්තම රිවිව් එකක් සහ ලංකාවේ ඕස්ට්‍රේලියාවේ කම්පෙයාර් කරපුවම මට දැනෙන ඇත්තම දේ. ඉතින් ඊට පස්සේ පොඩි ෆුඩ් රිවිව් එකක් තියෙනවා. ඒකත් අනිවාර්යෙන් බලන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. හලෝ මගේ රත්තරන් ගලන කොහොමද ඔයාලට? ඉතින් ඔයගොල්ලෝ හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔයගොල්ලෝ ආයෙත් එක තාම තියෙන ලයිෆ් ඔෆ් සිලු YouTube එක ලයිෆ් ඔෆ් සිලු YouTube channel එකේ තව vlog එකක් එක්ක. හරි guys දැන් නම් මෙහෙර සමයක තමයි යන්නේ. ඔයාලට පේන්නේ ඇති මාරම අවුවක් තියෙන්නේ. ඉතින් සෙල්සියස් අංශක 28 30 34 40 තාම ගියේ නෑ. 34 6ට වගේ යනවා. ෆයර් වෙදර් පාටම රස්නයක් තියෙනවා. හරි ඉතින් කොහොම හරි වේවා අද වීඩියෝ එකේ මාතෘකාවට අපි යමු. ඉතින් ඔයගොල්ලෝ මගෙන් හරි ඉතින් ඔයගොල්ලෝ මගෙන් එක જાති කන්ටෙන්ට් ඉල්ලලා තිබ්බා. ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා මෙහි ලයිෆ් එක මොන වගේ දානම්මනම් ගැන විස්තර කොහොමද කියන්නේ කියලා. ඉතින් මම ඕනස් රිවිව් එකක් දෙන්න හිතුවා. හරිද? 20 years earlier. හරි guys ඉතින් මම මේක මොකුත් හංගන්නේ නැතුව ඔයාලත් එක්ක ඔරිජිනල් විදිහට මේක ෂෙයා කරගන්න හිතුවා. කොහොම හරි මම ඕස්ට්‍රේලියාවට මුලින්ම ආපු ස්ටෝරි එක ඔයාලට මගේ ප්‍රීවියස් vlog එක බලුවොත් එහෙම ඔයාලට ඒකෙන් බලා ගන්න පුළුවන්. මෙහෙට අපි එනවා නම් අපිට අනිවාර්යයෙන්ම එන්න තියෙන ලේසිම විදිහ තමයි ස්ටුඩන්ට් වීසා කියන්නේ. ඉතින් ස්ටුඩන්ට් වීසා කියන්නේ අපි මේ කෝස් එකක් ස්ටඩි කරන්න තමයි මෙහෙට එන්න ඕනේ. ඉතින් guys මේ රට ගැන හරියට අවබෝධයක් ගන්න මට ඉතින් මාස 6ක් වගේ කාලයක් ගත වුණා. ඉතින් මම මේ මාස 6 ඇතුළතදී හිටියේ හරි කන්ෆියුස් සිටුේෂන් එක. මට හිතා ගන්න බැරි වුණා මේ මොන වගේද දේවල් සිද්ධ වෙන්නේ කියලා. මේ රටේ අපි ගත්තොත් එහෙම ගොඩක් ජොබ් ඔපචුනිටිස් තියෙනවා. ඒකේ ඔයගොල්ලෝ කරන ෆීල්ඩ් එක ඇතුළත ඔයා ස්කිල්ෆුල් කෙනෙක් නම් එහෙම ඔයාලා ජොබ් එකක් ගන්න එක ගොඩක් ලේසි. ඒ වගේම මේ රටේ ගොඩක් පාර්ට් ටයිම් ඔපචුනිටිස් තියෙනවා. ගොඩක් ස්ටුඩන්ට්ස්ලා කරන්න ගොඩක් පාර්ට් ටයිම් ජොබ්ස්. ඉතින් guys ඒ ජොබ්ස් වලට මිනිමම් වේජ් එකක් තියෙනවා. ඉතින් මේ මිනිමම් වේජ් එකට පහලින් පේ කරන්න කම්පැනිස් වලට බෑ. ඉතින් ඔයගොල්ලෝ රෙස්ටුරන්ට් එකක ජොබ් එකක් කරත් ඔයගොල්ලෝ ක්ලීනින් වගේ සයිඩ් ජොබ් එකක් කරත් ඔයගොල්ලන්ට හම්බෙන ගාණ එකමයි. ඉතින් එක්සැම්පල් එකක් ඉදිරිය ගියොත් මම රෙස්ටුරන්ට් එකක වැඩ කරා. එතකොටත් මට කිව්ව $25යි මම ක්ලීනින් කරා. ඉතින් ඒත් මට හම්බුනේ එකම මිනිමම් වේජ් එකක් තමයි. දුරගහමු. Oh yeah. ඉතින් guys දැන් මේ කාර් එක යුනිට් එකක් විතර තමයි යූස් කරන්නේ. ගොඩක් අය බඩු ගෙනියන කාර් නම් සමහර අය ඉතින් මෙහෙ වීකල් සාමාන්‍යයෙන් දෙකක් විතර තියා ගන්නගෙන කාර් වාහන දෙකක් වගේ තියා ගන්න. එකක් වැඩ කරන්න ට්‍රේඩිස්ලා වගේ, අනිත් එක අර නිකන් ෆැමිලි එකත් එක්ක ඒගොල්ලෝ එන්ජොයි කරන්න යූස් කරනවා වගේ. මම මෙහෙ ගොඩක් එක දැකපු දෙයක්. හැමෝම නෙමේ ගොඩක් බහුතරයක් අය. ඉතින් දැන් මේක මගේ කාර් එක කියලා ගන්න මේක යුනිට් එක කියලා තමයි ගන්න වෙන්නේ. මොකද හේතුව මේකේ තමයි බඩු අනම්මන ඔක්කොම දාගෙන යන්නේ. ඉතින් guys මෙහි ඉන්න කට්ටිය සමාන විදියට මහන්සි වෙනවා. සමාන විදියට වැඩ කරනවා. ඉතින් එයාලා මොන ඔකියුපේෂන් වල වැඩ කරත් එයාලට සමාන විදියට රෙස්පෙක්ට් එකක් හැම තැනකින්ම හම්බෙනවා. ඉතින් සමහර තැන්වලදී පොඩි වෙනස්කම් තියෙනවා.
ඒක ඉතින් රට අනුව ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ මම හිතන විදියට. තව පොඩ්ඩක් මම මේක ඔයාලා සරල විදියට පැහැදිලි කරොත් එහෙම මෙහි ඉන්න සමහර ප්‍රොෆෙෂනල් ජොබ් කරන කට්ටිය හවසට පොඩියට ක්ලීනින් ජොබ් එකකුත් කරනවා. ඉතින් ගයිස් ඒ වගේම තමයි අනිත් පැත්ත. ඉතින් අපිට මෙහි ආවයින් පස්සේ ගොඩක් ස්ට්‍රෙස් එකත් එක්ක ඩීල් කරන්න වෙනවා. අපිට ගොඩක් බිල්ස් පේ කරන්න වෙනවා. සහ ඒ වගේම අපිට අලුත් යාළුවොත් එක්ක අලුත් කල්චර්ස් එක්ක ඩීල් කරන්න වෙනවා. මොකද මේක ගොඩක් මයිග්‍රන්ට් ලයින් රටක් නිසා. මම නම් ගයිස් මෙහි ආවයින් පස්සේ තමයි අනියන් ගෙඩියක් චොප් කරන තැන ඉඳන් වැකියුම් කරන තැනට වෙනකම් ඉගෙන ගත්තේ. ඉතින් ඒක හරි සුන්දර අත්දැකීමක්. ඒ වගේම ඉතින් මම ගොඩක් ඇඩ්වෙන්චර් දේවල් වලට කැමතියි. ඉතින් මේකට හුරු වෙන්න ලොකු කාලයක් ගත වුණා. සරලම කිව්වොත් ලොකු කට්ටක් තියෙනවා. ඉතින් කට්ටක් නැත්තේ නෑ. ඉතින් ඒනට ඒක ආතල්. ඉතින් ගයිස් ඔයාලා බලන්න ඇති කොහොමද මේ එක සැරේම ලංකාවෙන් මතුනේ කියලා. ඉතින් ඇත්තම කතාව ගත්තොත් මම හැබිට් එකක් විදිහට හැම අවුරුද්දකම ලංකාවට එනවා. ඒතු වෙන්නේ ගයිස් මම හිතන විදිහට ලංකාවේ ලයිෆ් ස්ටයිල් එකට මම ගොඩාක් කැමතියි. ඉතින් ඒ ගතිය මට මගෙන් යවා ගන්න බෑ. උනත් ඉතින් පිරියඩක ජීවත් වෙන කෙනෙකුට ලංකාවට ඇවිල්ලා එයාගේ නිවාඩු කාලේ ලංකාවේ වයිබ් එකේ ඉඳලා යනවා කියන තරම් ආතල් එකක් මේ ලෝකේ කොහෙවත්ම නැහැ. ඒක ඇත්තටම ගත්තොත් සල්ලි වලට මිලක් නියම කරන්න බැරි අත්දැකීමක් වගේ තමයි මට දැනෙන්නේ. අර නාගරික පරිසරයක නිකන් කාර්ය බහුල ජීවිතයකින් මිදලා ආපහු සැනසීම හොයාගෙන එනවා වගේ හැඟීමක් තමයි ගයිස් ලංකාවට එන එක පිටරට ජීවත් වෙන කෙනෙකුට දැනෙන්නේ. පොයම් සිතලයි. මල්ලි මල්ලි. ඔයාගේ වැටෙන්නේ මගේ විතරේ වැටෙන්නේ. අරද? අදවා මොකක්ද අර ඔයාගේ ඕඩර් කරපු කෑමෙන් ගැන වීඩියෝ එකක් කරා. යම් ගෙන්. මොකක්ද ඒකේ නම? මක්ලූබා. මොකද්ද? මක්ලූබා. මක්ලූබා. ඒක ගැන පොඩි හැඳින්වීමක් කරා. ඒක ඒ බිරියානි වගේ උනට බිරියානි නෙවෙයි. මට වඩා රසයි. යන්නේ ප්‍රොන්ස්. අරු අපේ වීඩියෝ එක බාධා කරනවා. එයි දැන් පුළුවන් නම් මම කොච්චර පුළුවන්ද මෙතන ලුබ එක. ඒක මේ බිරියානි වගේ හැබැයි බිරියානි එකක් නෙවෙයි ඒක. ඉතින් බිරියානි එකක් ගන්න තිබ්බයි. බිරියානි එක. බිරියානි එකට ඒක රසයි. ඔය ඒක දන්නේ නැද්ද හරියට? මම ඒක දන්නවා. සමාජෙට නෑ ඒක ඇත්තටම රහයි. මක්ලුබ. නෑ ඒක කොහොමද ඒක හදන්නේ? ඒ කියන්නේ හොඳට ඒක මාර ටේස්ට් එක. අර හොඳට වෙට් ගතියට කොහොමද ඒක දන්නේ ඉතර? මං කාලේ තියෙනවා. ඒතර ඒක ගාන කීයද? ඒටයි chicken 5 pieces වලටයි 10,000. Oh my god, bro. Oh, hell no, man. What the fuck, man? Get your ass on. හරි ගායිස් ඉතින් අපි ගිහින් බලමු මොකද්ද මේකම නම මොකද්ද මක්ලූබා එක. ඉතින් අපි ගායිස් මක්ලූබා එක අරගන්න ගිහලා බලමු. ඒක අතර එච්චර වටිනවද කියලා. වැටුනේ නැත්නම් බලමු. ඔක්කොම කන්න එනවා. ඔන්න මෙහෙත් ඉතින් අර බාන්නෝ දැන් අවුව තිබ්බ වහිනෝ. අයියෝ රිදික අයියෝ. කබෝ. අයියෝ තේ. ඉවරයි. ඔය මේ අපි ගෙදර එන කට්ටියට අරගෙන යන්න. අවුලන්නේ නැහැ අරයි යන්න පොඩ්ඩ. අවුලන්නේ. fuck. බොහොම ස්තුතියි. නන පොඩක් කන්න තියෙන්නේ. ඔහෙන් බහලා ඉන්නකෝ. යා. දැන් මං කන්නේ නැහැ නේ කොළෝ යන්නේ කන්නේ. ඔයාට කවන්න බඩේ. මගේ ෆෝන් එක වගත්තද? ඔව්. මගේ ෆෝන් එක දාලා. ටිපිකල් තින් මල් කියන්නේ ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි වාට. මම ඉක්මනට ආගෙන ආහා. Women. Wow guys. බානහක ලස්සන. මටනම් පෞද්ගලිකව ලංකාව ලස්සනයි ගොඩක් අනිත් හැම රටකටම වැඩි. සංස්කෘතිකයි එකගයි මහින්ද රාජපක්ෂ සහතික කරලා තියෙන සහතිකය දෙනවා.
ලූප් එක කෙනවා මේක මොකද රයිතා එකයි ජෑම් එක. මේ මොනවද බා ඒ chicken. ඒ චිකන් පොඩි පෙට්ටි එක වගේ දාලාපු චිකන් පීසස් ටිකක් තියෙනවා පොඩි පෙට්ටි වගේ තමයි එකතු කරලා දාලා වෙලා තියෙන්නේ මොකද්ද මේ රයිතා එක. මේ රයිතා කියන්නේ කර්ඩ් වලින් හදන එකක්ද ඒක සුවඳයි මේක සුවඳයි මේ මොකද්ද මේ ජෙලි එකක්ද ජෑම් එක. ජෑම් එකක් Oh my god. මාරම සුවඳයි අයියා. තව මේ බත් තියෙනවා මේ. යට. ඔව් යට බත් තියෙන්නේ. ඒ බිරියානි වගේ වුණාට බිරියානි එක නෙවෙයි. මේකේ මොනවද මේව තියෙනවා. මොනවද? බටු. බටු. එහෙමත් දාලා හදලා තියෙන මම දන්නේ ඒක මොකද්ද රයිස් එක තියෙන මාර රහයි මේක. background support. බලමු අපි කාලා. Yep, it's made with bits of real panther, so you know it's good. Pungent. Oh, yeah. Stings the nostrils. පට්ටම රහයි. කියන්න වචන නෑ මාර මේ මාර බේරිලා නෑ. මාර ක්‍රීමි ෆ්ලේවර් එකක් එක්ක ප්‍රෝන්ස් රහක් තියෙනවා. නෑනේ. අරබික්ද මේක? පර්සියන්. මම අපි හිතන්නේ මේක පර්සියන් ඩිෂ් එකක් කියලා. Ini apa nih? Friday එකත් මාඩායි. මුකුත් කියන්න අඩුපාඩුවක් නැහැ. That's alright. Soal cara ngebawang portion එක පේනවනේ. තාම හැමමයි. තාම හැම. දැන් මේ කාලා බල පිරිගෙන එන්නේ. මම ප්‍රෝන්ස් වල ඩික්මන්ට බඩ පිරෙනවානේ. හරි. ඒක තමයි කියන්න තියෙන්නේ. දැන් කමු අපි කනවා. අපි නිදහසේ කන්න ඕනේ. නිදහසේ කන්න ඕනේ. කාලා අපි හම්බෙමු. බොහොම ස්තුතියි.